Welcome back boys and girls. අදත් මේකතු වෙලා ඉන්නේ මාකටික්කා YouTube channel එකත් එක්ක. අපි අද රියැක්ට් කරන්න යන්නේ අශයන් සේනාරත්නගේ නවතිමි මා සින්දුවට. Let's go to the video. නවතිමි මා ලස්සන කෙල්ලෙක්. එල්බර්ට්. ඇඩ් එක මුලින්ම එහෙ ඔබ පික්නී වගේ එහෙ එකක් හොඳ UAE වල ඉන්නේ යෝ මනින් එපා බං පොඩ්ඩ ඉඳලා වීඩියෝ පටන් ගත්ත විතරයි වීඩියෝ එක බලලා බලපන්කෝ අහන්නේම නෑ වීඩියෝ සඳ විත්නේ නා මොකද කියන්නේ රේක තරුණත් කඩාගෙන වැටුණා නයිස් අවසන්යාමයේ පවසමි ප්‍රේමී සනසුම ජීවිතේ මතකය වේදෝ ටල්බැට් ඩෙලිවරි රයිඩර් කෙනෙක් මම ඩෙලිවරි රයිඩර් කියන්නේ මම සාමාන්‍යයෙන් ඌබර් පික්නී දුවන උන්ට හැට්ස් ඔෆ් මම ටික දවසක් දිව්වා සෑහෙන අමාරු වැඩක් මතකය වේදෝ නිකුණු කාරණේ ලඳේ යෝ අඩෝබ අශයෙන් මමනං කිසිම විදියකින් වාගේ මේ වගේ එකක් බලාපොරොත්තු නැත යෝ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ මියුසික් කියන්නේ ජොනර් එකට නිකන් ඒක නිකන් සෑඩ් වගේ පොඩ්ඩක් මේව කන්න තියෙන නිකන් අර මල් සින්දුවක් නේ කියන්නේ බූට් සින්දුවක් වගේ ගන්නෙ. හැබැයි මේ වීඩියෝ එකේ දීලා තියෙන්නේ සයිෆයි එකක්. දැන් ඔයාලා පේනවාද මම කියන්නේ මොකද කියලා ඔයාලා පේනවාද මේ ෂොට් එකේ අර මේ මුන් දෙන්න ફોකස් කරලා වටේ නිකන් මෙහෙම කරකවල වගේ එකක් තියෙනවා. නිකන් බ්ලර් එකක්. ඒක මොෂන් බ්ලර් එකක් මෙහෙම වටේ කරකවල මොෂන් බ්ලර් වෙන්නේ ඒකට කියනවා ඇත්තේ. මේ ඒ වගේ ඉෆෙක්ට් එකක් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සයිෆයි. ඒ කියන්නේ ඔය සයන්ස් ෆික්ෂන් වල අනාගතය ගැන කියද්දි තමයි මේ වගේ දෙයක් පාවිච්චි කරන්නේ. චිල් එකේ ඉඳපු දබල මොනවද? මූ කොහොම හරි මචං ඩිලිවරි එක දීලා ගේමක් ගහගත්ත කොල්ලෙක් මේ එහෙම ඉන්න කොල්ලෙක් වෙන්න ඇති අයියෝ දෙයියනේ මං කිව්වනේ මචං මං කිව්වනේ නිකන් අනාගතේ වෙන දෙයක් තමයි මෙතන පෙන්වන්නේ කියලා මේ ෂොට් එකෙන් මචං මේක ඒකෝගේ ඩ්‍රීම් එකක් ඌ අර කෙල්ලට අර පාර්සලේ දෙද්දි මචං මේක හැම පික්නී ඌබදුවන කොල්ලෙක්ගෙම සිහිනයක් වෙන්න පුළුවන් මචං මේ අර ඒ කියන්නේ ඒ කෙල්ලත් එක්ක ඉන්න ටික තමයි අර පෙන්නුවේ නයිස් ඇත්තට වෙච්ච එකක් නෙවෙයි මං කිව්වනේ මේක රැප් එකකුත් ආව නම් හොඳ අතිනත් පාටලා අප ආගමනේ තනි වෙමි කෙල්ලන ලස්සන කොහොම අවසන්යාමයේ පවසමි ප්‍රේමී සනසුම ජීවිතේ යෝ හැම ඌබර් පික්නී දුවන කොල්ලෙක්ගෙම දැන් හීන බොද වුණා කියලා මන් දන්නවා. මෙහෙමත් වෙන්න පුළුවන්. යන්නට අවසරයි ලදේ ටැල්බැට් එකෙන් මචං මේ අශයෙන්ට කනට ගහලා තමයි දැන් ඔය ටැල්බැට් විතරයි මේ මුළු වීඩියෝ එකේ හමු වීමක්ද ආදරේ නුඹගෙන් මිදුණු ලෝකයේ තනි වෙමි මා
nice. Produced by Creator Store. Creator Store ගැන ඔයාලා දන්නේ නැත්නම් ගිහලා බලන්න. Creator Store මාර කියන්නේ හොඳ වැඩ ටිකක් කරනවා. මම එයාලගේ TikTok එක එහෙම සෑහෙන ගොඩක් දුරට follow කරනවා. එයාලගේ content creating ගැන කරන දේවල් මාරම ඉන්ටරෙස්ටිං. ඔයාලත් ගිහලා බලන්න. ඔයාලා content creator කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවනම් ඒ කියන්නේ ලංකාවේ හැට විතරක් නෙවෙයි internationally ඒ දේවල් වලින් එයාලගේ පොඩි shot එකේ පවා මාර ලොකු මේවක් ගන්න පුළුවන්. මොකද අශේන් ඇත්තටම ගේමක් ගහලා තියෙන හින්දා මම හිතනවා Creator Store එක මේ ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්. මොකද අශේන් කියන්නේ මචං නිකන් මේ අර වීඩියෝ එකක් අදරෑ viral ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ වැඩ ඒ කියන්නේ අදරෑ viral ගිහිල්ලා හෙට මේ life advice දෙන්න ගියා වගේ එකක් නෙවෙයි. එහෙම එකකුත් තියෙනවා. හැබැයි උගෙත් ගන්න දේවල් තියෙනවා. දිනෙල් වල්පොල මචං උඹත් සුපිරි ගේමක් ගහනවා අපි දන්නා. මං කියන්නේ මේ කෙනෙක්වත් මචං නිකන් මේ එකපාරට ගාලා හතු පිපෙන වගේ ආපු යවුන් නෙවෙයි. සෑහෙන කාලයක් තිස්සේ අරක try කරලා ඒක හරියන්නේ නැහැ. මේක try කරලා මේක හරියන්නේ නැහැ. එහෙම ඇවිල්ලා මචං දෙයක් ඉගෙනගෙන මේකේ මේ ටික ඔක්කොම එකතු කරලා එකක් දාමු අන්න මේක ගොඩ ගියා. කියන තැන ඉන්න ඩයල් එක. Creator Store ඔයාලව ඇත්තරම අපි මෙන්ෂන් කරන්න ඕන. ඔයාලා මාර වැඩ ගොඩක් කරනවා. මේ වීඩියෝ එක අශේන්ට ඇවල බලන්න ඕන. මට ස්පොන්සර් එකක් ගන්න පුළුවන්ද කියලා. බැරි වෙන්නේ දෙන්නේ නැද්ද? දැන් මේ වීඩියෝ එකේ මුලින් මම Creator Store කියලා දැම්මේ නැත්තම් මේකට ස්පොන්සර් දීලා නැහැ. අශේන් උඩුදුේ එහෙම කරන්න බා. කොහොම හරි එයා UAE වල විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනලි උඩට එන්න දඟලන content creators ලට මාර විදිහේ සප් එකක් දෙන support එකක් දෙන්න ඩයල්ලා. එයාලගේ සල්ලි දීලා සර්විසස් ගන්න ඕනේ නැහැ. ඔයාලා ගිහලා පොඩ්ඩක් යාළුව ටච් එකේ තියාගන්න. content creator කෙනෙක් වෙන්න ඉන්නවනම් ඔයාලට ඒක ඇත්තටම මාර වැදගත්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. See you homies. Bye bye.